හෙලෝ අබු ඩාබේ ඉතින් මොකද වෙන්නේ හොන්ඩ තුන්ගනි දවසටත් වැඩ පටාන් ගන්න යන්න ඉතින් අපි බලමු අත තවස මොකද වෙන්න කියලා ඉස්සරහට is NMC Royal Hospital. ඉතින් මෙයා තමා මට අද දවසේ ඉස්සෙල්ලම හම්බුණු කස්ටම බුකින් එකක් දාලා තිබ්බ මෙයාගේ ලොකේෂන් එක වෙනස් කිව්වා නගිනකොටම ලොකේෂන් එක කිව්ව නිසා මම ආයේ සිටිය එකත් අහගෙනම කන්ෆර්ම් කරගෙන ගමන පටන් ගත්තා. ඔහොම තමා අද පාල ඉතින් අපිට වැඩ කරනකොට හම්බෙනවා එක එක ජාතික කස්ටමර්ස්ලා. ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති සෑහෙන දේවල් ගැන හොයන්න කැමති අපිත් එක්ක ප්‍රශ්න කතා කර යන කස්ටමර්ස්ලා. දැන් මෙයා එයා නැග්ග එයාගේ හැන්ඩ් ෆ්‍රේක් අහගෙන එයාගේ වැඩ. ඉතින් ඔහොම තමා එයාගේ රියැක්ට් එක මූඩ් එක අනුව ඉතින් කාගේ රියැක්ෂන් වෙනස් වෙනවනේ. ඉතින් මාත් කැමති වැඩිය කතා නොකරන කස්ටමර්ස්ලට. මොකද මාත් වැඩිය කතාවට කැමති නෑනේ. ඉතින් මෙයා තමා අද දවසේ දෙවෙනි කස්ටමර් විදිහට මට හම්බුනේ. මෙයා නම් චූටි ගෑනු ළමයි මරු වැඩක් කරලා ගිහිල්ලා තිබ්බ යනකොට ගොඩක් පොඩි ළමයි මේ දේ කරනවා. අනේ මන්ද මෙහි ඉන්න පොඩි අයට ඩිස්ප්ලින් වල සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවා සමහර පොඩි අයගේ. මොකක් හරි ස්නැක් එකක් කාලා ඒ ස්නැක් එකේ කවර් එක නවලා ඩෝකප් එකේ දාලා ගිහිල්ලා තිබ්බා. මම සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් දැක්කම නම් වෙනදා එයාට කතා කරලා කස්ටමර්ට කතා කරලා මේ ඔයාගේ දෙයක් අමතක වෙලා තියෙනවා සෝරි මේක අරයි යන්න කියලා දෙනවා. මට බිසි වෙච්ච නිසාද කොහෙද අද කොහොම හරි එක දැක්කේ පස්සේ අපිට ආවා තව බුකින් එකක් අල්බුස්ටාන් මෙඩිකල් සෙන්ටර් එකෙන්. ඉතින් ඒක පික් කරගන්න යනවා මම. ITC bookings I don't like that. ඉතින් මට මේ වෙලාවේදී ආවේ ITC බුකින් එකක්. ඒවා ඔටෝ කන්ෆර්ම් වෙනවා සමහර වෙලාවට බිසි ටයිම් වලට. මම ඒකට කැමතිම නෑ. මොකද අපි ඒ බුකින් එක ගන්න කැමැත්තෙන් නැතුව හිටියොත් ඒත් කරන්න දෙයක් නෑ ගන්න වෙනවා. ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඒ බුකින් පරක්කු වෙලා එනවා. එහෙම ආපු වෙලාවට සෑහෙන්න දුර යන්න වෙනවා. මම දැන් මේ ලොකේෂන් එකට ඇවිල්ලා හරියකට පාක් කරගන්න තැනක් තමා හොයන්නේ. එතන මාක් කරලා තිබ්බ පාකින් ටික ෆුල් සර්විස් රෝඩ් එකේ ඉන්නේ. අයිනේ ඉඩ තියාගන්න තැනකුත් නෑ. වාහනයකට යන්න ඉඩ තියලා නවත්තන්නත් ඕන. මොකද සමහර වෙලාවට කස්ටමර්ස්ලා පරක් වෙනවා බුකින් දාපු. ඒක නිසා ඉතින් ඔහොම පාක් කරගෙන ඉතින් මම දැන් ඔය වාහනේ පාක් කරගෙන මීට එකෙන් අපිට බුකින් එක ආපු එකෙන් බලාගෙන කස්ටමර්ට කෝල් කරන්න තමා යන්නේ. ඒ ඔස්සේ ආයේ පාකින් එකේ තිබ්බ වාහනයක් එළියට ගන්න ඕන් කරා. ආයේ චුට්ටක් එහෙට මෙහෙට කරන්න උනා. ඔහොම තමා ඉතින් අපිට වෙන වැඩ. ඊළඟට ඒ වාහනේට අයින් කරලා ඉඩ දීලා ආයේ මම ඒ වාහනේ පාක් කරලා තිබ්බ ස්පොට් එකෙන් ගහගත්තා. ඉතින් මේ වගේ වෙලාව නාස්ති වුණාම වැඩ පටන් ගත්තු ටයිම් එකේම හරි අමාරුයි. ඉතින් දවසේ ටාගට් එක කවර් කරගන්න. කස්ටමර්ට කෝල් කරාට ෆෝන් එක ආන්සර් කරෙත් නෑ. ඊළඟට දෙවෙනි පාර කෝල් එක තමා ආන්සර් කරේ. ඒ ආන්සර් කළා කිව්වා එන ගමන් ඉන්නේ කියලා. ඒ කියලාත් විනාඩි 5කින් වගේ තමයි ආන්සර් කරන්නේ නැත. වේදනාවක් වෙන්නයි යන්නේ. Hi ma'am. Hi sir, sorry to keep you waiting. It's okay. Can we take Khalid Al Arabi Street to Khalidiya? Yep. You know NDCP Khalidiya? Yeah. There, please. Same location. Oh, I forgot something. Can I bring it back? Yeah, sure, no problem. One minute, I'll bring my stuff here, okay? ඉතින් සෑහෙන්න වෙලා මෙයා එනකන් ඉඳලා වාහනේට ඇවිල්ලත් ආයේ මොනවද දාලා කියලා ගියා. එයා මොනවද දාලා ඇවිල්ලා ආයි ගියා. යන්න තියෙන්නේ කල්දියා වලට.
ඉතින් අදන වැඩ පටන්ගත්තක මං ලොක දෙයක් කරගන්න උන්නෑ බිසි වුණා සෑහන්ඩ දැන් මම සිටියගන්න සිටියගන්නකට කොමත් වීඩියෝ එකක් කරගන්න හරි අමාරුයි දැම්මං ඇවිල්ලන්නවා බීච් රෝටාන හොටල්ලගේ ටක්සිකව එක ඉන්නේ ඉතින් දැන් වෙලාව 7:30 හරියටම පොඩි ඉන්ටර්වලයක් ගන්නත් එක තමයි මෙතනට ආවේ. ඉතින් මම තමයි අද දවසේ වැඩේත් ටික කරගෙන යන්නේ. මෙතන දකුණු පැත්තේ තමයි මේ බීච් රෝටාන බිල්ඩින් එක තියෙන්නේ මෙතන දකුණු පැත්තේ. ඉතින් ටැක්සි එකක් ඕන නම් මෙතන රෙසිඩන්ස් එකක් තියෙනවා මෙතන වම් පැත්තේ බීච් රෝටාන රෙසිඩන්ස් එකකට මොකද කියලා වෙන වෙනම ඉන්ඩිකේටර් එකක් බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ ඉතින් මෙතන queue එකේ ඉන්න විදිහට මේ පිටිපස්සෙත් තව ටැක්සි එකක් තියෙනවා. queue එකේ ඉන්න විදිහට යන්න තමයි තියෙන්නේ. ඉතින් දැනට වැඩ කටයුතු ඔහොම තමයි වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ වැඩ ටික කෙරීගෙන ගියේ. දැන් නම් මම එයාපෝට් පාකින් එකේ ඉන්නේ. වෙලාව රෑ 12:30යි. ටිකක් මහන්සි. ඒක නිසා ආවා එයාපෝට් එකට. ඉතින් මේ ට්‍රිප් එකෙන් පස්සේ අද දවසේ වැඩ ඉවර වෙනවා. ඔහොම තමයි අද දවසේ වැඩ කරගෙන ගියේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා කාටත්.